Hi friends, welcome to my new vlog. ඉතින් ඔන්න අද ඔයාලට අරගෙන ආවේ යාළුවත් එක්ක ඉන්න vlog එකක්. මොකද ඔයාලා කලින් vlog එකේ ගොඩ දෙනෙක් කියලා තිබුණේ ඊළඟට ඕනේ යාළුවත් එක්ක ඉන්න vlog එකක් කියලා. ඉතින් අද ඉස්කෝලේ නිවාඩු දවසක්. දැන් මම ලේස්ති වෙද්දි වෙලාව 1:00 විතර වෙලා. ඇත්තටම අද vlog එකක් කරන්නවත් හිතාගෙන ඉඳියේ නැහැ. ඒ කියන්නේ කොහෙවත් යන්න හිතාගෙන නෙවෙයි හිටියේ. හදිසියෙම යාළුවෙක්ගේ අම්ම කෙනෙක් අහලා තිබුණා දෙකට අපිට වෙලාව තියෙනවා කියලා. ඉතින් මුකුත් එදා කරන්න ඉදිය නැති නිසා වෙලාව තියෙනවා කිව්වහම දෙක වෙද්දි ලේස්ති වෙලා ඉන්න කිව්වා. ඉතින් දැන් මේ මම යන්න ලේස්ති වෙන ගමන් ඔයාලා ටික දෙනෙක් කියලා තිබුණා මගේ මේකප් කරන වීඩියෝ එකක් තවනේ කියලා. ඉතින් මම මේකෙත් එකටම දෙන්න එක. හැබැයි මම අද කරන්නේ ගොඩාක් මේකප් කරන්නේ නැහැ පොඩ්ඩක් මේකප් කරනවා. හැබැයි මම දන්නේව නැතුව මේකේ වීඩියෝ එක තැනකින් නතර වෙලා ඒක නිසා මේකප් එකේ අන්තිම ටිකේ වීඩියෝ එක පොඩ්ඩක් අඩුයි. ඒකට සෝරි. ඒත් මම වෙන වීඩියෝ එකකින් ආයෙමත් ෆුල් මේකප් vlog එකක් අරගෙන එන්නම්. ඉතින් මම මේ දැන් ලෑස්ති වුණාට කොහෙද යන්නේ කියලා හරියට දන්නේ නැහැ. ලෑස්ති වෙලා ඉවර වුණාට පස්සේ දෙක වෙද්දී ඒ යාළුවගේ අම්මායි යාළුවයි ගේ ගාවට එනවා කිව්වා. ඇත්තටම යාළුවවත් දන්නේ නැහැ අපි තුන්දෙනා කොහෙද යන්නේ කියලා. මොකද එයාලගේ අම්මා කියලා තිබුණා ඒක සර්ප්‍රයිස් එකක් කාර් එකට ආවට පස්සේ කියන්නම් කියලා. ඉතින් අපි ලෑස්ති වෙමු. මේ ලිප්ස්ටික් එක නම් ඇත්තටම මා ආසම ලිප්ස්ටික් එක. ඒක ලංකාවේ තියෙනවද කියලා මම දන්නේ නැහැ. හැබැයි තියෙනවා නම් අනිවාර්යෙන්ම ඔයාලා ගන්න. මේකේ බ්‍රෑන්ඩ් එක කොලෝග්‍රෑම්. පාටවලුත් ගොඩාක් තියෙනවා. ඒ හැම පාටක්ම වගේ ලස්සනයි. ඒක ගෑවට පස්සේ ගොඩක් වෙලා තියෙනත් එක. මෙන්න මේ අඳුම තමයි මම අතෙන් දැන් යන්නේ. ඉතින් දැන් මේ අපි යන ගමන් ඉතින් කාර් එකට නැගිට පස්සේ නේද කිව්වේ අපි අද යන්නේ අපේ යාළුවෝ තුන්දෙනාගෙන් එක යාළුවෙක්ගේ ගෙදර එක. ඒ යාළුවා ගෙදර ඉඳන් අපි කලින් vlog එකකුත් ගෙනාවා. ඉතින් දැන් මේ අපි එහෙට ඇවිත් ඉන්නේ. ඉතින් අපි බලමු අද දවසේ කොයි විදිහට ගියද කියලා. 나만 잘못 빠진 거야? 그럼 나도 더 잘못 빠질까? 그냥 안녕해. 희한하님 이야기를 또 이게 있잖아. 이게 저녁에 저랑 이유가 있잖아. 봐봐요. 이랬거든? 제 그분 족발인 거야. 왜 저래? 이러면서 얘는 ඉතින් සෙල්ලම් කර ඉන්නකොට දන්නව නැතුව 6-7 විතරත් වෙලා දැන් ඉන්න එක නිසා 6 විතර වෙද්දි කලවර වෙනවා. ඉතින් අපිට යාළුවගේ අම්මා කෑම හදලා දුන්නා. ඒ වුණාට මොනවා හරි පොඩි දෙයක් කන්න ඕන වෙලා අපි කට්ටිය කඩේට යන ගමන් කඩේ තියන්නේ ළඟ නිසා යාළුවා ගෙදරට ඉඳ බැඳු පිටින්ම යන්නේ. ඒක නිසා අපි දෙන්න විතරක් ඩෙනිම් ඇඳගෙන කියලා අපි දෙන්නටත් ගෙදරට අඳින විදිහ හරිසන් අඳින්න කිව්වා. ඊට පස්සේ යාළුවා කලිසන්දහක් අපි දෙන්නත් ඇඳගෙන දැන් මේ යන ගමන් අපි දෙන්නේ කීතල නැතේ කියලා ඉතාලියන ඊට පස්සට සීතලම සීතල රැ වෙලා නිසා 한글 몰라.
අපි දැන් කඩේට ගිහිල්ලා ආයෙමත් ගෙදර යනවා. 뭐 샀어요? 아 그래? 우대하. 뭐 샀어요? 이거 샀어요. 오이. 너무 뭐 샀니? 나는 이거 샀어요. 얘가 고구마 사라고 했는데 고구마 없어가지고 이거 불렸어. 안 불렸네. 저 이거 샀어요. 이거 오늘 사람들이 자는데 진심으로. 일단 빨리 가자 얘들아. 나 너무 추워. 이거 막 달리 보는데 너무 추워. 진짜 너무 추워. 쟤는 패딩을 입고 그러니까 털 같은데 우리 둘이는 송송송송 떨려. 나둘이? 나 여기 안에 너무 추워. 아 추워. 안녕하세요. අපි ඒ පාර නිකන් පාරෙන් යන්නේ නැතුව ඉස්කෝලේ මැදින් යන කතාව වුණා. රෑ වෙලා ලයිට් උත් නිවන නිසා බයෙන් තමයි මැදින් ගියේ. 잡아. 얘는 우리 이렇게 지나가는데 근데 이거 슬픈 노래인데? 왜? 몰라 그거? 그거 2010년에 죽은 고양이 대한 했던 노래인데 애기가 사람 너무 그렇지? 저기 뭐야? 내가 문제가 그니까 나 들었어. අපි ආයෙමත් ගිහලා ඉතින් මෙන්න මේවා හදන්න පටන් ගත්තා. හොඳ ලස්සනට හදන්න කියලා බලන්න. හැබැයි මම තමයි කතරම හැදුවේ. මොකද මම පළවෙනි පාරට හැදුවේ. මෙයාලා නම් කලින් හදලා තියෙනවා කියලා උනාට ඉතින් මම නම් දෙවෙනි පාරට හැදුවත් කතරම තමයි හදන්න මට ඒ වගේ දේවල් වැඩි බෑ. 맞아요. 난 저걸로 찍고 있는 건데. ඉතින් ඔන්න ඔය විදියට ගොඩක් ක්ලාස් එල්ලම් කරලා අපි රෑ වෙලා ගෙදර ගියා. ඉතින් මෙතනින් අද vlog එක ඉවරයි. ඔයාලා දිගටම මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එක කැමති නම් like කරන්න, comment කරන්න. ඒ වගේම තව තවත් බලන්න share කරන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. bye.